ඔබ පැව හසරැල්ල මට තේරුණා ඒ රන්සිනාරැල්ලේ රස බේරුණා සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා දැන් මට මේක විවිධ ගමන් කිව්වා මේ තාම ගෙදරට කියලාත් නෑ පොඩි දෙයක් තියෙනවා මෙහෙමයි කියලා කියන්න මම සන්තෝෂයි ගෙදර වෙන්නේ නැතිනේ. තාරාදී ඉස්සරහා. අපි ගියා අද උදෑසනම නීලගිරි මහා සෑයට. ඒකේ අපි ෆ්ලවර් ඩ්‍රොපින් එකක් ඉවරලා එන ගමන් අපි දැන් මේ ඉන්නේ සියඹලාන්ඩුවේ කොහෙද? කොටියාගොඩ. කොටියාගොඩ පාස්කා යද්දි අපි දැක්කා මොනවද මේ ජූස් එක වල දන්නවද? උග්ගස් බීම තියෙන ජූස් හදලා අපේ මේ නංගි උග්ගස් ටිකක් ගත්තා ටට්ටක් ගාලා මැෂින් එකට දැම්මා හදලා දුන්නා මාව රසයි සීනි නැතුව සීනි හදලා උග්ගස් වලින් මේක හදන විදිය කොහොමද නම් දැනගත්තේ සහ කොහොමද මේ වැඩේට සෙට් වුනේ? මම ඊට ඉස්සෙල්ලා කෝස් එකක් කරා උග්ගස් ආශ්‍රිත නිෂ්පාදන. ඕකේ. ඒකෙන් ඊට පස්සේ පළතුරු බීම එකෙන් පටන් ගත්තා. ඊට පස්සේ උග්ගස් බීම එක පටන් ගත්තා. ඊට පස්සේ උග්ගස් බීම එක තමයි දැන් කරන්නේ. ඊට අමතරව උග්ගස් බීම එක පළතුරු මේ බීම ඖෂධ බීම ඒ ඔක්කොම කරනවා. කොහෙන්ද උග්ගස් හොයාගන්නේ? තාත්තා කරන මහා පරිමාණයෙන්ම. මෙහෙ උග්ගස් තියනවද? ඔව්. ඉතින් උග්ගස් අපි දැම්මා 3ක් දැම්මා සාමාන්‍ය අඩි 4ක 5ක වගේ නේ. එක ජූස් එකක් කීයක් එනවද? 200. රුපියල් 200යි. ඉතින් ඔයගොල්ලෝ එන ගමන් මේ පැත්ත ගියොත් අපි මේ නංගිගේ නංගි නම මොකද? ඉරේෂ නංගිගේ මොකද කඩේ නම? දැන් තරම් තියෙන ෆර්ස්ට් ස්ටාර්ට් ඉස්සරහට Google එකේ දාලා තියෙන ලක් හර්බ් ප්‍රොඩක්ට්. ලක් හර්බ් ප්‍රොඩක්ට්. ප්‍රොඩක්ට්. හරි. ඕකේ මේ කඩේට ඇවිල්ලා ඔයගලන්ට ජූස් එකක් උග්ගස් ජූස් එක රස විඳින්න පුළුවන්. ඔයාලට අමාරු වෙන්නේ නැහැ. Google එකේ දාලා තියෙනවා. කොළඹ ඉඳන් එද්දි කොහමද එන්නේ? දොඹගහල් පාස් කරලා එනකොට කොටියාගොඩ උග්ගස් තරාදී ඉස්සරහා ඉඳලා හොයාගන්න. උග්ගස් තරාදිය නේද? අන්න අතන උග්ගස් තරාදියක් තියෙනවා. මම දැන්නේ දැක්කේ. හරි. උග්ගස් තරාදිය ඉස්සරහා තමයි මේ කඩේ තියෙන්නේ. ඔයගොල්ලෝ එනවා නම් බලන්න. මේක පොඩි ටේස්ට් එක කිව්වොතින් පොඩි මොනවද මට නම් පොඩි ඇම්බ්‍රෙල්ලා ටේස්ට් එකක් තියෙනවා. ඊට අමතරව පොඩි තියෙනවා පොඩි ලයිම් ජූස් එකකුත් ලාවට මික්ස් කරලා තියෙනවා. හැබැයි රසයි. සීනි නැතුව බීපු පළවෙනි බීම එක තමයි. ලෙඩ ගොඩකට සාමාන්‍ය මොනවද ඉක්මනට කියන්නේ? පිළිකාවලට ඇඟ සිසිල් කරනවා. ගොඩක් ඉතින් හොඳයි ඖෂධ ගුණාත් වාඩි ඉස්සරහට හරි. ඉස්සරහා ගහලා තියෙනවා. මේකට දෙහි දාන්නද? දාන්න දෙහි දාන්න තියෙන ඔක්කොම දාන්න. ගම්මිරිස් තියන ඕන නැත්නම්